අජන්ත සොසේජස් එක බෙදලා ගන්න. ඒ චිකන් බෙදපුවා තියෙන්නේ? චිකන් දීපට ගමන් නෑ. අපිට ඕන සොසේජස්. හරි. මම කියනවා හදමු. මේ ඔයා මල්ලිට කෑමට එන්න කිව්වනේ. ඒ වාගේ කියනවා කියලා මම කිව්වේ මා කිව්වා. අම්මේ අයිස්ක්‍රීම් උත් ගේනව නේද? ගෙනාවා. ඈ මේ මොකද බම්මේ? අම්ම හැමදාම ෆ්‍රයිඩ් රයිස් ඉල්ලනවා. ඔන්න ඇදුවා. මං ඒ බැලුවා මේ මොකද කියලා කවදාවත් නැතුව. සුයිප් එකක් අතතුණා. ඒ වගේ දෙයක් තමයි. මොකද්ද? අපිට මේ අද ලොකු අලුත් ඕඩරයක් ආවා. ඒක සමරන්න හදන්නේ. අනේ කොච්චර එකක්ද බං? හැමදාම අලුත් ඕඩර් එනවා නම් අපිට රාට කෑම වේලක් ගන්න තිබුණානේ. ඇයි වෙනදා නැද්ද? මේ මොකද? කාගේද බර්ත්ඩේ පාටි? මේ ගාමන්ට් එකට ලොකු ඕඩරයක් ඇවිල්ලා. ඒක සමරන්නලු. චා. හොඳයි නේද? අජන්ත මේ ඉදිරි ටිකක් බලන්නකො ලෑස්ති කරලා ගන්න. හරි මම ගන්නවා. සෑහෙන කාලෙකින් ගෙදර කට්ටිය සතුටින් කෑම වේලක් කන්න හදනවා. බාප්පේ ස්පීකර් එක දාලා සින්දුවක් කියමු. කියමු. නේ නෝ බලන්න වඩා ගන්න. කොල්ලගේ මෝඩ පත්තේ අම්මා. තසිරි මුගේ බර. මම ගන්නෑ. ඈ